ජීවිතය කියන්නේ හරි අමුතු දෙයක්. සමහර කාලවලට අපිට හිතෙනවා අපි හැම දෙයකින්ම පරාදයි. හැම දෙයක්ම එපා වෙලා. තවත් ඉදිරියට යන්න බෑ කියලා හිතෙනවා. ජීවිතය අතාරින්න හිතෙනවා. ඒ වගේ මොහොතක් අපේ ජීවිතවලට ඕන වෙලාවක එන්න පුළුවන්. ඉතින් ඔබත් අද ඉන්නේ ඒ වගේ තැනක නම් ඔබ අහන්න ඕන කතාවක් තමයි මේ මම කියන කතාව. ඇයි ඔබ මම කියන කතාව අහන්න ඕන? ඔගොල්ලෝ ගොඩක් මොටිවේෂන් ස්පීච් බලලා ඇති, අහලා ඇති. ඒ හැම කතාවකම පාහේ තියෙන්නේ කෙනෙක් බිංදුවේ ඉඳලා උඩට ගිහිල්ලා ඒ පාරේ ඔයාටත් එන්න කියලා කතාවක්. නමුත් මම අද කියන්නේ ඒ වගේ කතාවක් නෙවෙයි. ඊට හාත්පසින් වෙනස් කතාවක්. මොකද මම අද ඉන්නේ ඔයා ඉන්න තැනම මගේ ජීවිතේ යටට වැටිලා ගොඩක් ප්‍රශ්න වලින් මිරිකිලා මට අවශ්‍යයි ඒකෙන් උඩට එන්න. මට ඕන මං වගේම වැටිලා ඒකෙන් මිරිකිලා දුක් විඳින තවත් අය ඒකෙන් උඩට අරගෙන ඉහළට එන්න. අන්න ඒ වෙනුවෙන් මම මේ කතාව කරන්නේ. ඒකයි ඔබට මගේ කතාව වැදගත්. මොකද ඔබ ඉන්න තත්ත්වය, ඔබ ඒකෙන් ඉන්න වේදනාව, කලකිරීම, දුක හොඳටම දන්නේ මම නිසා. හැබැයි ඔබ මතක තියාගන්න, අඳුරුම රාත්‍රිය අවසන් වෙන්නේ ඉතාමත් දීප්තිමත් හිරුදාව. මම ඔයගොල්ලන්ට පුංචි කතාවක් කියනවා. ඔයා සමහර විට මේක අහලා කමන්නේ. අපි ආයෙ හමු. චීනයේ තිබුණා විශේෂ උන්න පඳුරු වර්ගයක්. එක්තරා ගොවියෙක් මේකෙන් එක උන්න බීජයක් ගෙනල්ලා පොළොවට වැලලලා මේකට වතුර දානවා, පොහොර දානවා, රැක බලා ගන්න. මේ විදියට කාලය යනවා. දින, සති, මාස, අවුරුද්දක් ගියා. කිසිම ප්‍රයෝජනයක් නැහැ. පැලයක් උඩට ඇවිල්ලා පේන්නවත් නැහැ. ඉතින් අපි වගේ නම් අවුරුද්දක් කරයිද අපිට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ කියලා හිතන දෙයක් නෑ. ඔබ මම සතියක් ඒ දේ කරයි. ඒ දේ අපි කරන වැරැද්දක්. එහෙනම් අපේ ජීවිතවල අපි ඒ වැරැද්ද හදාගමු. ඒ කතාව උපදේශයට. නමුත් ඒ ගොවියා ඒකත් ඇරියේ නෑ. වතුර දානවා, පොහොර දානවා. තවත් අවුරුද්දක් ගියා. දැන් අවුරුදු 2යි. තාමත් පැලයක් නෑ. නමුත් ඔහු ඒක ඇතෑරියේ නෑ. 3 වෙනි අවුරුද්ද ගෙවිලා ගියා. 4 වෙනි අවුරුද්ද ගෙවිලා ගියා. ඒත් කිසිම ඵලදාවක් ප්‍රයෝජනයක් නෑ. දැන් වටේ ඉන්න මිනිස්සු මෙයාට බයින්න පටන් ගත්තා. ඔයා මොකද්ද ඔය කරන කිසිම ප්‍රයෝජනයක් නැති වැඩේ. නමුත් ඔහු කිසිම කෙනෙකුට සවන් දුන්නේ නෑ. 5 වෙනි අවුරුද්දේ මේ විදියටම වතුර, පොහොර මේ සියල්ල දාලා මේ බීජය රැක බලා ගන්න. විස්මය ජනක දෙයක් සිදු වුණා. සියල්ලන්ගේම දැස් මවිත කරමින් 5 වෙනි අවුරුද්දේ සති 6ක් යනකොට මේ උන බීජය නැගී සිට අහසට අඩි 80ක් ඉහළට අහසට ඉසුණා. සියලු දෙනා පුදුම වුණා. ඔබ හිතන්නේ මේ සති 6ෙන්ද මේ අඩි 80 මේක උස ගියේ කියලා? මේ උණ පඳුර උස ගියේ නෑ. අවුරුදු 5ක් තිස්සේ මේ අඩි 80ක උස දරා ගන්න, ඒ වගේම මේකේ බර දරා ගන්න මූල පද්ධතිය මුල අවුරුදු 5ක් තිස්සේ ශක්තිමත් වුණා.
එහෙනම් ඕගොල්ලොත් අද ඕගොල්ලොන්ගේ ජීවිතේ බිඳුවටම වැටිලා මං වගේ ඔබත් මමත් අපි දෙන්නම අද අපේ ජීවිතේ බිඳුවට වැටිලා තියෙන්නේ, යටටම වැටිලා තියෙන්නේ. අපි ඉන්නේ අපේ ජීවිතේ මුල ශක්තිමත් ලෙස හදාගන්න. ඉතින් අපිට පුළුවන් ඒකෙන් උඩට ඇවිල්ලා අඩි ගානක් ඉහළට ඉසවෙන්න. මොකද අපේ මුල බිඳුවට වැටිලා අපි ගොඩක් ශක්තිමත් මුලක් තමයි අපි හදාගෙන තියෙන්නේ. ඒ වගේමයි ඔගොල්ලෝ දන්නවා බුදු දහමේ කතා කරනවා අනිත්‍යතාව. මොකද්ද වෙනස් වීම? ඔබ හිතනවද අපේ දත් ඇලිලා යනවනම්, කෙස් ඉදිලා යනවනම්, ශරීරයේ තියෙන සම ඇකිලිලා යනවනම්, ඇස් නොපෙනී යනවනම්, කන් නැසී යනවනම්, ඔබ විඳින දුක, කනගාටුව, මේ ඔබ වැටලා තියෙන තත්ත්වය පමණක් වෙනස් වීමක් නැතුව දිගටම පවතී කියලා නෑ. ඒකත් වෙනස් වෙනවා. ඔබ හොඳ තැනකට අනිවාර්යයෙන්. ඔබ හිතන ඇති ඇයි එහෙනම් තාමත් පරක්කු නෙවෙයි. මේ ඔබගේ මුල්ල ශක්තිමත් වෙමින් තමයි පවතින්නේ. ඔබට ඉහළට පැන නගින්න අවශ්‍ය මුල තමයි මේ සම්පාදනය වෙන්නේ. ඒ වගේමයි මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ, මමත් හිතුවා මට මේක කරන්න බෑ, මට මේකෙන් ගොඩට එන්න බෑ කියලා මට හිතුණා රණන්තයි. නමුත් මං හිතුවා මම උත්සාහයක් ගන්නවා. මගේ මේ වීඩියෝ එක බලන අය ගොඩ දෙනෙක් කියයි මොනවද මම මේ කියන්නේ, උටවත් ගොඩ යන්න බැරුව අනිත් අයට ගොඩ යන වීඩියෝ කරන මූණක් පිස්සි එක ඒවත්. නමුත් ඒ කිසිම කතාවකට සැලෙන්නේ නැතුව මගේ මුල්ල මම ශක්තිමත් ලෙස අද වෙනකොට ගොඩ නගාගෙන තියෙනවා. කවුරුත් කියන කිසිම දෙයකින් සැලිලා මම මගේ වැඩේ නවත්තන්න. ඒ වගේම මගේ වීඩියෝ එක බලන ඔයා මාත් එක්ක අද පටන් ගන්න ඔයාගේ ගමන. අපි දෙන්නම එකතු වෙලා පියවරෙන් පියවර උඩට අපි මේ ගමන යමු. අපිට ඒක කරන්න පුළුවන්. ඉතින් ඔයා හිතනවා නම් මං මේ වීඩියෝවෙන් ඔයාගේ ජීවිතේ උඩට ගන්න මාත් එක්කම උඩට අරගෙන යන්න හොඳ දෙයක්, හොඳ වැඩක් කළා කියලා. ඔයා අනිවාර්යෙන් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා තව ජීවිතේ වැටිලා ඉන්න කෙනෙකුට ගොඩට එන්න අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ෂෙයා පාරක් දාගෙන යන්න. අනිත් එක තමයි මම මේ නැගිටලා උඩට එන ගමන පියවරෙන් පියවර මගේ වීඩියෝ වල මම දාන්න ලෑස්ති. කොහොමද උඩට යන්නේ, මං මොනවද ඒ වෙනුවෙන් කරන්නේ, කොහොමද මගේ ගෝල්ස් වලට මම අචීව් කරන්න කියලා. ඉතින් ඕගොල්ලෝ පියවරෙන් පියවර මං අද ඉන්න තැන ඉඳලා උඩට යන විදිය බලන්න. ඒ වගේම ඕගොල්ලෝ මාත් එක්ක උඩට යන්න කැමති නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් මගේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා bell icon එක ක්ලික් කරලා notification on කරලා තියාගන්න. එතකොට මම උඩට යන එක පියවරක් හරි දැම්මොත් ඔයාට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මතක තියාගන්න, හෙට දවසේ හොඳ දවසක් වෙනවාමයි. මගේ වීඩියෝ එක බලු ඕගොල්ලොන්ට ගොඩක් ස්තුතියි.